පාස්කාසියට 12.19කින් වැඩි කරන්න ජාතික ගමනාගමන කුල් සභාව දැනුම් දීලා තියෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රමාද වීම ගැන බරපතල කනගාටුවක් තියෙනවා. මොකද බස් රථ හිමිකරුවන් විදිහට අපි ව්‍යාපාරිකයන් විදිහට අපි විශේෂයෙන්ම කියන්නේ මේක සාමාන්‍ය දෙකේ පන්තියේ ළමයෙකුට උනත් තේරෙනවා. ප්‍රායෝගිකව යම් කිසි කෙනෙකුට බඩගිනි හැදුනොත් කණ්ඩ අවශ්‍යයි. කැම කන්න අවශ්‍යයි. ඒ වගේම වැසිකිළියට යන්න අවශ්‍ය වුණොත් ඒක කරන්න අවශ්‍යයි. ඒක නවත්තගෙන ඉන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඉන්ධන වැඩි වුණොත් අපිට අවශ්‍ය ප්‍රමාණවත් ගාසුවක් අවශ්‍ය වෙනවා බස් ධාවනය කරන්න. මේක අලුත් දෙයක් නිර්මාණය වුණා. මොකද ඒක තමයි කනගාටුවට කරුණ. දින දෙකක් අපිට බස් ධාවනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපිත් බරපතල අර්බුදයක හිටියා. මොකද ධාවනය කරන්න බෑ කෙටි ගමන් සේවාවත් ඒ වගේම දුර ගමන් සේවාවත් ප්‍රශ්න මැද බස් ධාවනයෙන් ඉවත් වීමත් සිදුනා. ඒ සම්බන්ධයෙන් මම කනගාටු ඉල්ලනවා ජනතාවගෙන් අපහසුතාවයට පත්වෙච්ච පිළිබඳ. විශේෂයෙන්ම කියන්න ඕන දැන් සුපුරුදු පරිදි බස් ධාවනය කරනවා. නමුත් අභියෝග කීපයක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. බැටරි මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ලීසි තෙල් මිල වැඩි වෙලා තියෙනවා. ටයර් බිල් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ පරිප්පු මිලත් වැඩි වෙලා තියෙනවා. ජනතාවත් බරපතල අර්බුදයක ඉන්නවා. නමුත් අපිටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. කෙසේ වෙතත් වාර්ෂික බස් ගාස් සංශෝධනය ජුලයි මාසයේ එනවා. යම් ආකාරයේ නැවතවරක් ඉන්ධන වැඩි වුණොත් අප්‍රේල් මාසේ වගේ අපිට නීතිය හැකියාවක් තියෙනවා. ජුලයි මාසේ එක නැවතවරක් අප්‍රේල් මාසෙට ඉස්සරහට අරන් සම්පූර්ණ ඕවරෝල් එකක්. ඒ කියන්නේ සියලුම වැඩිවීම් පිළිබඳ ඕවරෝල් කොස්ට් එකත් එක බලලා අපිට බස් ගාස් වැඩි කරන්න.